Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඔයාලට අදත් අලුත් ලස්සන vlog එකක් අරගෙන ආවා. අපි බලමු මේ වෙසක් සතියේ මම මොනවද කරේ කියලා. මේ පාර වෙසක් කුඩු කඩෙන් ගන්නේ නැතුව ගෙදර හදනවා කියලා අපි හිතුවා. ඉතින් මල්ලි මායි තමයි මේ පාර වෙසක් කුඩු හැදුවේ. අපි වෙසක් පොය දවසේ හවස් වෙලා ගියා ඇත්කඳ රජ විහාරෙට. අපි එතනින් මලුත් අරගෙන පහන් පත්තු කරලා ප්‍රාර්ථනා කරලා ටිකක් වෙලා පන්සලේ ඉඳලා එළියට එනකොට දහම් පාසලකින් වෙන්න ඕනේ ධර්ම චක්‍රයේ හැඩයට පහන් පත්තු කළා. ඒක හරිම ලස්සනයි. ඒක දිහා බලන් ඉන්නකොට මහරම විදියට හිත නිවනවා. අපි ටිකක් වෙලා ඒක දිහාත් බලන් ඉඳලා එළියට ආවා. ඒ එනකොට කඩල අංකල් කෙනෙක් ඉඳලා අපි ආගෙන් කඩලත් අරගත්තා. ඒ මාරම රසයි. ඒ වගේම තමයි අර එළියේ මල් විකුණන තියෙන තැන් වලින් අපි හඳුන් කුරු තුනක් ගත්තා දිග. කොහොම හරි අපි එනකොට ඉස්කෝලේක වෙන්න ඕනේ කැරකෙන කූඩු හදලා තිබුණා. ගොඩක් තිබුණා. මම වීඩියෝස් ගත්තේ නෑ. මේක විතරයි. මෙතන ලස්සනකට තිබුණේ මේක විතරයි. මම මේක වීඩියෝ එකක් ගත්තා. එතකොට මේ තියෙන්නේ මල්ලිමායි හදපු වෙසක් කූඩු. අපි පහක් හැදුවා. ඉතුරු දෙක එහා පැත්තේ. මේ තියෙන්නේ මල්ලිමායි හදපු වෙසක් කූඩු. ඊට පස්සේ අපි වෙසක් පොය දවසට පහුවදා අපි ගියා අඟුලිමාල සෑය බලන්න. අපි දැන් මේ වාහන පාක් කරලා සෑහෙන දුරක් පන්සලට යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම ගොඩක් දුර අපි පොයින් ගියා. අඟුලිමාල සෑයේ පොත් හලක් තිබුණා. අපි ඒකෙන් ගත්තා පොත් වගේක්. ඇත්තටම මට ගාතේ තියෙන පොතක් ගන්න ඕන වෙලා තිබුණේ. ඇත්තටම මට ඒක හම්බුණා එකකින්. ඊට පස්සේ මම ඒක ගත්තා. ඊට පස්සේ එතන කැෂියර් එක ගාවට ගියාට පස්සේ හඳුන් කූරු වගේක් තිබිලා මම ඒකෙන් හඳුන් කූරු එකකුත් ගත්තා. Thank you.
ටිකක් හවස් වෙනකන් අඟුලිමාල සෑයේ ඉඳලා අපි මෙහෙන් හවස් වෙලා පිටත් වුණා මුන්නිස්සරන් කෝවිලට යන්න. අපි මුන්නිස්සරන් කෝවිලේ ටිකක් වෙලා ඉඳලා අපි හැමම ගියා බීච් එකට. ඇත්තට මේ බීච් එකේ පුදුම සෙනගක් හිටියේ. ඒ වගේම තමයි රැල්ලත් ගොඩක් සැරයි. ඒ හින්දා අපි ගොඩක් වෙලා හිටියේ නෑ. ටිකක් වෙලා ඉඳලා අපි ගියා සී ෆුඩ් කන්න. අපි බීච් එකේ ටිකක් වෙලා ඉඳලා අපි ආව සී ෆුඩ් තියෙන ඒරියා එකට. අපි එතනින් ගත්තා කෑම වගේක්. ඇත්තටම එදා තිබුණේ වනම් හොඳට බැදිලා තිබුණා වෙනදට සාපේක්ෂව. මොකද අපි වෙනදා ගත්තාම අපි ගෙදර ඇවිල්ලා ආයෙ මේව හදා ගන්න ඕනේ. ඇත්තටම එදා නම් අපි එතනින්ම කෑවා. මොකද ඒව ඒ තරමට බැදිලා තිබුණේ හොඳයි. ඊට පස්සේ අපි සී ෆුඩ් කාලා හෙන් එන්න පිටත් වුණා. ඊට පස්සේ අපි රෑ එනකොට අපි ඉන්න හරියේ භූත මන්දිරයක් තියෙනවා කියලා අපි ඒක බලන්න ගියා. ඇත්තටම ඒක so funny. ඇත්තටම ඒකට බය හිතෙන්නේ නැහැ. අර චූටි ළමයි වගේ අක් කරපු හින්දා වෙන්නේ නැති. ඒත් අවුලක් නැහැ. ඉතින් කොහෙවත් තිබුණේ නැහැනේ ඒක shape. මේ vlog එක මෙතනින් ඉවර වෙනවා. ඔයාලා භූත මන්දිරේ enjoy කරන්න. එහෙනම් තවත් අලුත් vlog එකක් මට අරන් එනකන් අදට ගිහින් එන්නම්. bye. Kau kantor kau ni, pakai kalau kerja. Ini kamu deh nak. Kami hari ke kina bandu. Biasa. Muna adura nana kau. Oh adura nana kita ni. Amar, boleh ni na.